යුරු මන්සරන්න කුණු කෙල පිටින් කියන කතා. ඔබට සැමරිකානු ජාතිකත්වය ගන්න ඕනේ නම් බොහොම සිම්පල් ක්‍රමය පහක් තියෙනවා. ස්ටෙප්ස් පහක් හරි හතරෙන් හරි කියලා දෙනවා. කෙටි ක්‍රමය. ඉස්සෙල්ලාම බොරතෙල් දන්නවනේ. ක්‍රූඩ් ඔයිල්. ඒ කියන්නේ කළු පාට ඔයිල් බැරල් පහක් හොයා ගන්න ඕනේ. එක සල්ලි වලට ගන්න. කළු තෙල් ගන්න කොහෙන්ද කියලා මට දන්නේ නැහැ. ගන්න කළු. නැත්තම් තෙල් අරගෙන කළු හරි කරන්න. දෙවෙනි එක ඒක වත්තේ හලන්න. බැරල් පහම හලන්න. හලලා එහා ගෙදර ඉන්න සයිඩ නෝනට රෂිඩ නෝනට ඩේලි නිවුස් පත්තරේ ඉන්න ලිලි නෝනට ජොසපින් නෝනට කියන්න අපේ වත්තෙන් තෙල් හම්බුණා කියලා. මොනවද හම්බුනේ? බොරතෙල්. තෙල් හලලා බොරතෙල් හම්බුණා. බොරතෙල් හම්බෙලා ඉවර වෙලා දැන් පණිවිඩය කිව්වම අර සහිඩ නෝනා හරි ලිලි නෝනා හරි ජොසපින් නෝනා හරි ඩේලි නිවුස් එක වගේ දානවනේ පත්තරේ. දැන් පත්තරේ දැම්මම සැමරිකානු මැරයුන් බල්ට එනවා ඔබ හොයාගෙන. ක්ෂණිකව. සැමරිකානු මරයන් බැටයන් කියලා කියමු නැත්නම් නඩු දාලා උස්සන් ගිහලා ඔළුව ටිකක් කන්න වෙයි දන්නේ පිස්තෝල පාර. සැමරිකානු මරයන් බැටයන් එනවා ඔබව හොයාගෙන. ඔබව කුදලාගෙන යනවා. සැමරිකානු ජාතික දජය රාජාලිය සහිත ගහනවා ඔබේ ඉඩමේ කොඩිය. ඊට පස්සේ ඔබ වර්ගෙන යනවා ඇමරිකාවට. ඔබට දෙනවා ජාතිකත්වය. ඉඩම ඇමරිකාවට සතුයි. සිම්පල්නේ. ඇමරිකානු නැෂනලිටි එක තෙල් බැරල් පහෙන් ගන්න හැටි කියලා දුන්නා. ඇමරිකානුද සැමරිකානුද දන්නේ මේ කතා කියන අපි සේරම බෝසත්ද ඔන්න ඇමරිකානු ජාතිකත්වය ලීසියෙන්ම ගන්න ස්ටෙප් එක කියලා දුන්නා. පොඩි ලයික් එකක් දාපන් බා. දානවා නම් දාපන්. කුණු කෙල පිටින් කියන කතානේ. ඕකේ බයි.